ඉතින් මේ ලස්සන පාට ගෙවල් ඇතුලේ බොහොම දුබ්බර කතාවල් බොහොමයක් තියෙන්නේ නැති ඉස්සර. බොහොම දුප්පත් ගෙවල්නේ දුප්පත් මිනිස්සු ඉඳලා තියෙන සීතල කාලෙට ගොඩාක් දුක් විඳලා තිනවා මේ මිනිස්සු. බාගේ ඇඳුම හැම්බොක් එක අඳින්න පුළුවන් ගොඩක් තැන් තියෙන මෙතන අඳින්න. ඉතින් ගොඩක් අය ඒක ඇඳලා හැම්බොක් එක ඇඳලා ලස්සනට ෆොටෝ ෂූට් කරනවා. ඉතින් මේ දරුවා කෙලින්ම බලාගෙන ඉන්නේ අන්නර මූද දිහා. කොරියාවේ තිබ්බ යුද්ධයෙන් අවතන් වෙච්ච බොහෝ කට්ටිය ඉන්චොන් වල ඉඳගෙන පූසාන් පැත්තට නැව් වලින් ආපු තැනක් තමයි අන්නර ස්ථානය. ඉන්චොන් ප්‍රදේශයේ ඉඳන් පලාගෙන ආවේ මෙන්න මේ ප්‍රදේශයට තමයි. ඉතින් ඇන් වලින් ඉඳන් ආපු සමහර දරුවෝන්ගේ දෙමව්පියෝ යුද්ධෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ආවට පස්සේ මේ එක් පවුල් වල ඉන්න අම්මලා තමයි මේ දරුවෝ ඔක්කොම බලාගත්තේ තමන්ගේ දරුවෝ වගේ. ආයි බොහෝවන් කියලා පිළිගන්නවා මගේ සමන මචං YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම. ඉතින් ඔන්න අද channel එකෙන් වීඩියෝ එකක් අරගෙන ආවේ බූසාන් වල තියෙන ලස්සන ප්ලේස් එකක් ගැන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ විලේජ් එක මේක ගම්චොන් කල්චරල් විලේජ් කියලා කියන්නේ. ඉතින් බොහොම ලස්සනට පාටින් තියෙන ගමක් මේක. ඒ වුණාට මේ ගම සුන්දරව තිබ්බට මේකේ අතීත කතාව නම් එච්චර සුන්දර නැහැ. ඔයගොල්ලන්ට පේනවා නේද අතන මූද තියෙනවා. ඒ මූදත් එක්ක තියෙන්නේ ලොකු වරායක්. ඉතින් 1950 දී විතර දකුණු කොරියාවේ තිබ්බ යුද්ධයෙන් අවතන් වෙච්ච බොහෝ කට්ටිය ඉන්චොන් වල ඉඳගෙන පූසාන් පැත්තට නැව් වලින් ආපු තැනක් තමයි අන්නර ස්ථානය. ඉතින් ඔතනට ඇවිල්ලා මේ මිනිසුන්ට යන්න එන්න තැනක් තිබ්බේ නැති වුණාම මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා පුංචි ගෙවල් හදාගෙන කූඩාරම් වගේ හදාගෙන හිටිය ලස්සන කඳු ගැටයක් තමයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මේ පුංචි ගෙවල් තියෙනවා. ඉතින් ඒවා පස්සේ කාලයත් එක්ක තමයි මේ වගේ ගෙවල් නිර්මාණය වුණේ. ඉතින් මේක ලස්සනට තිබ්බ ලස්සනට තියෙන ගම්මානයක් වුණාට මේ අතීත කතාවන් ගොඩක් දුක්බරයි. ඉතින් 1920 30 වගේ තමයි පුංචියට මේ දීවර ගම්මානයක් විදියට මෙතන ආරම්භ වෙන්නේ. ඉතින් මෙතන ආරම්භ වුණාට ලොකු ජනගහනයක් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව ඉඳලා නැහැ. නමුත් කොරියානු යුද්ධය පටන් ගත්තට පස්සේ ඉන්චොන් ප්‍රදේශයේ මිනිස්සු බොහෝ ප්‍රමාණයක් පූසාන් ප්‍රදේශයේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා උතුරු දකුණු කොරියා යුද්ධයේදී උතුරු කොරියාව පූසාන් ප්‍රදේශයට වෙනකම්ම දකුණු කොරියාව අල්ලගත්තා. පස්සේ ඇමරිකාව මැදිහත් වෙලා තමයි මේ යුද්ධයේ යම්කිසි සහනදායී තත්ත්වයකට පත් කළේ දකුණු කොරියාව. ඉතින් ඒ යුද්ධෙන් අවතැන් වෙච්ච මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා ඉන්චොන් ප්‍රදේශයේ ඉඳන් පලාගෙන ආවේ මෙන්න මේ ප්‍රදේශයට තමයි. ඉතින් ඇවිල්ලා ඒ එන නැව් වලින් එන මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා සමහරකට දරුවෝ විතරයි ආයේ. සමහරක් දෙමව්පියව තමන්ගේ දරුවෝ මිය ගිහිල්ලා තමන්ගේ සහෝදර සහෝදරියෝ නැති වෙලා. ඉතින් සමහර බිරින්දෑවරුන්ට ස්වාමියවරු නැතිලා ස්වාමියවරුන්ට බිරින්දෑවරු නැති වෙලා තමන්ගේ දෙමව්පියෝ නැති වෙච්ච දරුවෝ ගොඩාක් මේ ස්ථානයට ගොඩ බැහැලා තියෙනවා අන්නර වරායේ. ඉතින් අපි දන්නවා දකුණු කොරියාවේ තියෙනවා අපේ අම්මා දැන් සාමාන්‍යයෙන් කියන්නේ උරියොම්මා කියලා. ඉතින් ඇයි උරියොම්මා කියලා කියන්නේ? මේ ඉන්චොන් වලින් ඉඳන් ආපු සමහර දරුවෝන්ගේ දෙමව්පියෝ යුද්ධෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ආවට පස්සේ මේ එක් පවුල් වල ඉන්න අම්මලා තමයි මේ දරුවෝ ඔක්කොම බලාගත්තේ තමන්ගේ දරුවෝ වගේ. හින්දා හැමෝම කිව්වේ උරියාද අපේ පුතා. දරුවෝ කිව්වේ අපේ අම්මා. ඒ කියන්නේ තමන්ගේ නැතිවෙච්ච සගයාගේ දරුවෝ ගොඩක් වෙලාට කොරියාවේ අම්මලා බලාගත්තා. ඉතින් කාලයත් එක්කම මේතන සංස්කෘතික ලෝකුරුමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක නිකන් මුඩුක්කු ආකාරයක තමයි තියෙන්නේ පිහිටලා. ඉතින් ගෙවල් ලස්සනට පාට කරලා අද සංචාරක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දකුණු කොරියාවට ඕගොල්ලෝ එනවනම් ඉතින් ඕගොල්ලෝ දකුණු කොරියාවට ඇවිල්ලා ලස්සන තැන් බලන්න යනවනම් බලන්න යන්න සුදුසුම ස්ථානයක් තමයි මෙන්න මේ කල්චරල් විලේජ් එක. මේක තියෙන්නේ පූසාන් ප්‍රදේශයේ. ඉතින් ඔයගොල්ලන්ට නිවාඩු පාඩුවේ නිවාඩු කාලයක් ආවොත් ඇවිල්ලා බලන්න පුළුවන්. අනිත් එක තමයි දකුණු කොරියාවට එන්න අයත් ආවට පස්සේ කාමරවල ඇතුළට වෙලා ඉන්නේ නැතුව ඊරිදා වගේ නිවාඩු දවසක මේ වගේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ වගේ ලස්සන තැන් බලන්න. දකුණු කොරියාවේ ගොඩාක් තියෙනවා ලස්සන තැන් බලන්න. ඉතින් මේක පස්සේ කාලෙදී කොරියානු රජය විසින් මේ ගම්මානයේ සංස්කෘතික ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි
කොරියානු රජය විසින් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා මේ ස්ථානය. ඉතින් මේ ස්ථානයට ගොඩාක් මෙන්නේ විදේශ රටවල් වල කට්ටිය. දැන් මම එනකොටත් දැක්ක ගොඩාක්ම අය පිට රටවල් වල කට්ටිය තමයි ඇවිල්ලා මේ ගම්මානේ නරඹන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් තමන්ගේ නිවාඩු පාඩු වෙලා කියලා මේක බලන්න. ඉතින් අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පස්සේ කාලෙකදී මේ ගම්මානේ මේ ආශ්‍රිතව නැව් ආශ්‍රිතව වැඩ කරන ගොඩක් පිරිස ඇවිල්ලා මේ පදිංචි වුණා. පදිංචි වුණාට පස්සේ ඉතාමත් අඩු මිලට තමයි මේ නිවාස ලබා දීලා තියෙන්නේ. එතකොට අර නිවාසයක් ගන්න යන මුදල අඩු වෙන හින්දා ගොඩක් මිනිස්සු ජීවිතේ රැකගන්න තමන්ගේ වැටුප ඉතුරු කරගෙන තමන්ගේ දරු පවුල රැකගන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරගත්තා මෙම ස්ථානය. දැන් නම් මේ ගෙවල් වල කවුරුවක්වත් පදිංචි වෙලා නැහැ. හිස් ගෙවල් ඔක්කොම තියෙන්නේ. බොහොම ලස්සනට බොහොම පිරිසිදුව පිළිවෙලට හදලා තියෙනවා. අනිත් එක තමයි යාළුවනේ මේ වගේ ස්ථානයක ගොඩක් වෙලාවට දරුවෝ ඒ කියන්නේ ඒගොල්ලන් හරියට සෙල්ලම් කරන්නවක්වත් තැනක් තිබිලා නැහැ. දරුවන්ට හරියට පාසල් පද්ධතියක් තිබිලා නැහැ. අනිත් එක තමයි මෙහි ඉන්න මේ පවුල් වල ජීවත් වෙන මිනිස්සුන්ට ලොකුවට සනීප ආරක්ෂක පහසුකම් තිබිලා නැහැ. ඉතින් මොහොම දුක්ඛිත ජීවිතයක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලෝ ගත කරලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන පාට ගෙවල් ඇතුලේ බොහොම දුබ්බර කතාවල් බොහොමයක් තියෙන්නේ නැති ඉස්සර. ඉතින් ඇත්තට මේ ගෙවල් ඒ අස්සෙන් යනකොට දැන් මම නම් කොළඹ ප්‍රදේශයේනේ මගේ ගෙවල් තියෙන්නේ. ඉතින් අපේ ප්‍රදේශයේ ගොඩක් ඔය මුඩුක්කු කියන්නේ ස්ලම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයක් තමයි මෙහි තියෙන්නේ. මේ දැන් ගෙවල් ලස්සනට පාටට තිබ්බට මං හිතන්නේ මං පරණ ෆොටෝ එකක් දැක්කා. ගොඩක් දුර්වර්ණ ගෙවල් තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ගෙවල් තියෙනවානේ. මේ ගෙවල් වල මේ බොහොම දුප්පත් ගෙවල්නේ දුප්පත් මිනිස්සු ඉඳලා තියෙන සීතල කාලෙට ගොඩාක් දුක් විඳලා තියෙනවා මේ මිනිස්සු. හේතුව තමයි හීටර්ස් තිබිලා නැහැ. ඉතින් දැන් නම් ගොඩක් තාක්ෂණයේ දිනුනේ ඉඳ හීටර්ස් තියෙනවා. ඒ උනට කාලගුණ ඉස්සර වගේමනේ. ඉතින් මේ ආයත ආතින් හමාගෙන ආපු හුලං වලින් සහ සීත කාලයෙන් තියෙන සීතලෙන් ඒ සීතල හුලං වලින් ගොඩාක් දුක් විඳ කියලා මේ මිනිස්සුන්ගේ ජීවිත කතා සමහරක් තැන්වල තියෙන ඒ වලින් බලා ගන්න පුළුවන්. දැන් මං එනකොට කොරියන් කෙනෙක් එක්ක කතා කරා. ඒ කියන්නේ ටිකක් වයසක එක්කෙනෙක්. එයා කියනවා මේ ගොඩක් දුක් විඳපු කොරියාව හදපු කොරියාවේ යුද්ධෙන් ජයගත්ත මිනිස්සු ජීවත් වෙච්ච ප්‍රදේශයක් කියලා මේක. ඉතින් ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ එන්න මේක බලන්න. අනිත් එක තමයි විශේෂම දේ මේ වගේ ස්ථානවලට ආවට මුදල් අය කිරීමක් කරන්නේ මේ ගම්මානයට ඇතුළු වෙනකොට. ඉතින් ලංකාවේ වගේ රටක නම් ඉතින් සාමාන්‍යයෙන් විදේශිකයෙක් ආවොත් එහෙම ගොඩක් වෙලාට මුදල් අය කරනවානේ. ඉතින් මේක තනිකර සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි බලන්න පුළුවන්. මෙහි ආවට පස්සේ නොයෙකුත් රසවත් කෑම වර්ග තියෙනවා මේ ප්‍රදේශයේටම ආවේනික. ඉතින් ඕගලන්ට පුළුවන් ඒව වුණත් ඇවිල්ලා බලන්න. ඉතින් තවත් තැනක් තමයි මේ වගේ ස්ථානයකට ආවට පස්සේ කොරියානු සාම්ප්‍රදායික ඇඳුම හැම්බොක් එක අඳින්නත් පුළුවන්. ගොඩක් තැන් තියෙන මෙතන අඳින්න. ඉතින් ගොඩක් අය ඒක ඇඳලා හැම්බොක් එක ඇඳලා ලස්සනට ෆොටෝ ෂූට් කරනවා, ලස්සන ෆොටෝ ගන්නවා. ඉතින් මෙතනට එනවා නම් ඒ ඇඳුමත් ඇඳලා ෆොටෝ ටිකක් අරගෙන වීඩියෝ එකකුත් අරගෙන තමන්ගේ ජීවිතයේ ලස්සන මතකයන් ඕගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා ඕගොල්ලෝ සියල්ලටම ආරාධනා කර තිනවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවනේ මෙන්න මේක ගොඩාක් ප්‍රසිද්ධ ස්ථානයක් මේ කම්ස්ටන් විලේජ් එකේ. මෙතන ඉන්න සුරතලෙක් ඉන්න මේ දරුවෙක් ඉන්නවා. ඉතින් මේ දරුවා කෙලින්ම බලාගෙන ඉන්නේ අන්නර මූද දිහා. ඔතන දීවර වරායක් තිබිලා තියෙන්නේ ඉස්සර. ඉතින් වරායත් එක දීවර වරායක්. ඉතින් තමන්ගේ තාත්තා දීවර කර්මාන්තයේ යෙදිලා ඇවිල්ලා ගෙදර එනකන් බලාගෙන ඉන්න පුංචි දරුවෙක්ගේ සහ ඒ දරුවා ඒ ගෙදර ඇති කරන සුරතලා. අපේ ගෙවල් වලත් එහෙමනේ යාළුවනේ. ඉතින් සුරතලා අපි නිකන් බලන් ඉන්නනේ වැඩකට ගිහිල්ලා වුණත් එනකන්. ඉතින් මේ ඒ වගේ ලස්සන ස්ථානයක් තමයි මෙතන. ගොඩක් කට්ටිය මේ ගමට ආපු අය මෙන්න මෙතන ඉඳලා ෆොටෝ එකක් ගන්නවා. ඉතින් මේ ෆොටෝ එක ගන්න තැන ගොඩාක් දිග පොලිමක් තියෙනවා. ඉතින් මේ ඕගොල්ලොත් ආවොත් කාල වේලාව තියෙනවා නම් මෙතන ඉඳන් ෆොටෝ එකක් ගහලා යන්න. යන්න කියලා බැලුවේ ගොඩක් ඇවිද්ද වටේ ටිකක් මහන්සි රස්නෙත් හින්දා ටිකක් මහන්සි. ඉතින් යන්න කියලා බැලුවේ. ඉතින් ඕගොල්ලොත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ සුන්දර ස්ථාන එන්න බලන්න ඇවිල්ලා කොරියාවේ තියෙන ලස්සන තැන් බලලා තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න කියලා. ඉතින් මගේ සමනමචන් YouTube channel එක තාමත් ඔයගොල්ලෝ සබ් කරලා නැත්නම් සබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ ලස්සන හොඳ වීඩියෝ ඉදිරියටත් ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. ජයෙන් ජයම වේවා.